හයි පුළුන් වගේ සොෆ්ට් බනිස් ගෙදරදිම හදමුද? බේකරි වල වගේ කෘතිම බ්‍රෙඩ් ඉම්ප්‍රූවර්ස් මොකුත්ම නැතුව ලෝක ප්‍රසිද්ධ ක්‍රමයකින් මම අද මේ බනිස් හදලා පෙන්නනවා. මේ ක්‍රමයෙන් වෙනදට වඩා 3 ගුණයකින් විතර බනිස් එක සොෆ්ට් කරගන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනට හදන්න පටන් ගමු. මුලින්ම පාන් පිටි ග්‍රෑම් 250ක් අරගෙන ඒකෙන් පාන් පිටි මේස හැන්දක් අයින් කරගන්නවා. ඊළඟට කෝප් එකට කිරිපිටි මේස හැන්දක් දාලා ඒකට උණු වතුර කෝප්ප කාලක් එකතු කරගන්නවා. ඒක කැට දිය වෙනකන් හොඳට කලවම් කරගන්න ඕන. ඊළඟට ලිප් ඕන් කරන්න නැතුව පෑන් එකක් ලිපේ තියාගන්නවා. ඒකල ඒකට අර පාන් පිටි ටික එහෙමම දාගන්න ඕන. ඊට පස්සේ දිය කරගත්ත කිරිපිටි කෝප්ප කාලෙන් භාගයක් මේකට දාගන්නවා. දාලා මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. කිරි නැත්තම් වතුර පාවිච්චි කරන්නත් පුළුවන් මේකට. දැන් මේ දෙක හොඳට කලවම් කරලා අපි ලිප ඔන් කරගන්න ඕන. හැබැයි ගින්දර ගොඩාක් අඩු මට්ටමේ තමයි තියාගන්න ඕන. පිටි වලට වතුර හරි කිරි හරි එකතු කරලා ලිපේ තියලා මේ වගේ පේස්ට් එකක් හදාගන්න එකට බේකින් කලාවේ ටැන්ක්සොන් ක්‍රමය කියලා කියනවා. ඉතින් අපි බනිස් එකක් හදාගන්නකොට මේ වගේ පේස්ට් එකක් හදාගෙන ඒක අනාගන්න පිටිමෝලියට එකතු කරාම බනිස් එක ඇතුලේ තෙතමනේ උපරිමයෙන් රැක ගන්නවා. ඒ හින්දා බ්‍රෙඩ් ඉම්ප්‍රූවර්ස් මොකුත්ම නැතුව පුළුන් වගේ සොෆ්ට් එකට බනිස් හදාගන්න පුළුවන්. වතුර ගතිය අඩු වෙලා මේ වගේ පේස්ට් එකක් හැදුනහම අපි මේක ලිපෙන් අයින් කරගන්න ඕන. ඒකල ඒක හැම වෙනම දීසියකට අයින් කරගන්නවා ඉක්මනට නිවෙන්න ඕන හින්දා. ඊළඟට මුලින් ගත්ත පාන් පිටියකට ඊස් තේ හැන්දක් එකතු කරගන්නවා. ඊළඟට ලුණු කුඩු තේ හැඳි කාලකුයි සීනි මේස හැඳි එකමාරකුයි එකතු කරගන්නවා. ඊළඟට කලවම් කරගත්ත බිත්තරයක් දාගන්නවා. මේ බිත්තරෙන් ඊටාම පොඩි ප්‍රමාණයක් අපි ඉතුරු කරගන්න ඕන. මොකද අර එග් වොෂ් කරගන්න අවශ්‍ය වෙනවනේ. ඒ හින්දා අපි අර මුලින් හදාගත්ත පේස්ට් එකකින් හින්දා බිත්තරයක් එකතු කරගන්න එක නම් අත්‍යවශ්‍ය නැහැ. ඒ වුණාට ගෙදරම හදාගද්දි රස තව ටිකක් වැඩි කරගන්නත් එක්ක බිත්තරයක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට අල්ලන්න පුළුවන් ප්‍රමාණයට මේ පේස්ට් එක නිවුණාට පස්සේ ඒකත් මේකට එකතු කරගන්නවා. ඊළඟට මුලින් හදාගත්ත කිරි කෝප්ප කාලෙන් කොටසක් ඉතුරුනානේ. ඒ ටිකත් මේකට දාගන්නවා. දැන් මේ ටික ඔක්කොම හොඳට අනා ගන්න ඕන. ඔයාලා පාන් පිටි ග්‍රෑම් 250ක් ගන්නවා නම් මේ කීව ප්‍රමාණවල වලින්ම අනිවාර්යෙන් දාගන්න. විශේෂයෙන්ම කිරිපිටි දාගන්නකොට මේ වගේම ප්‍රමාණයකින් වතුර දාගන්න නැත්නම් වතුර වැඩි වෙයි. ඊළඟට ඔක්කොම එකට එකතු වෙන ගානට මේ වගේ ඇනුනට පස්සේ මේ ඩෝ එක කවුන්ටර් টොප් එකට හරි පිරිසිදු කරගත්ත ලෑල්ලකට හරි දාගන්න ඕන. ඊළඟට බටර් මේස හැන්දකුත් එකතු කරලා මේක අනා ගන්න ඕන ආයේ. බටර් එකතු කරලා මේක අනද්දි නම් පොඩ්ඩක් කැඩෙන්න බලනවා. ඒ වුණාට ඒකට කමන්නේ මේ විදිහටම ටික වෙලාවක් අනා ගන්නකොට ඒක හරියනවා. මේ කීව ප්‍රමාණවල වලින්ම දාලත් ඩෝ එක අනද්දි අපි කරන ලොකු වැරද්දක් තමයි වතුර වැඩි වගේ දැනෙන හින්දා තව පාන් පිටි එකතු කරනවා. එහෙම කළාමත් වෙන්නේ බනිස් ටික තව ටිකක් හයි වෙන්න බලන එක. අපි කොහොමද ඩෝ එක විනාඩි 15ක් 20ක් විතර අන්නනවනේ. ඒ හින්දා කොයිම වෙලාවකවත් වතුර වැඩි වගේ දැනුණා කියලා පිටි එකතු කරන්නේ නැතුව මේ විදිහටම අනලා බලන්න ඕන. හැබැයි ඔයාලට මේ ඩෝ එක අනා ගන්න බැරි තරම් කරදරයක් වෙන විදිහට ඇලෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් පොල් තෙල් ඊටාම පොඩි ප්‍රමාණයක් විතරක් අත්වල ගාගෙන මේක අනන්න. විනාඩි 20ක් විතර මම මේක ඇනුවාට පස්සේ මේ පේනවනේ ලස්සන නීට් එකට දැන් මේ ඩෝ එක හැදිලා තියෙනවා. හැබැයි ගොඩාක් තෙත ගතියක් තියෙනවා කියලා පේනව නේද? මම කලින් පිටි අනාගත්ත බෝල් එකටම පොල් තෙල් ටිකක් ගාලා මේ ඩෝ එක ඒකට දාගන්නවා. ඒකට ඩෝ එක උඩිනුත් පොල් තෙල් ටිකක් ගා ගන්න ඕන. මොකද ඩෝ එක වේලෙන එක වලක්ව ගන්න. ඇඟිල්ලෙන් පොඩ්ඩක් අද කරාම නිකම්ම මේක උඩට එනවා කියන්නේ අපහු අපි හරිම ප්‍රමාණයට මේක අනාගෙන කියන එක. මේ ඩෝ එක වේලෙන්නේ නැතුව හොඳින් තෙතමනේ රැක ගන්න ඕන හින්දා අපි තෙත රෙදි කෑල්ලකින් මේක වහලා ටිකක් වෙලා තියන්න ඕන. විනාඩි 45ක් විතර තිබ්බහම හොඳටම ප්‍රමාණවත්. මම අද හදන්නේ සොසේජස් බනිස්නේ. ඉතින් ඒ හින්දා මේ ඩෝ එක පිපෙන අතරේ සොසේජස් ටික බෙද ගන්නවා. පාන් පිටි ග්‍රෑම් 250ක් නේ මම ගත්තේ. පාන් පිටි ග්‍රෑම් 250න් බනිස් 6ක් හදන්න පුළුවන්. ඒ හින්දා මම සොසේජස් කරල් 6ක් බෙද ගන්නවා. මේ ගානට බෙදුනහම මම මේ ටික අයින් කර ගන්නවා. මේ තියෙන විනාඩි 45කට පස්සේ අර ඩෝ එක පේනව නේද ඩබල් සයිස් වෙලා තියෙනවා. ආයෙත් මේක මෙහෙමම අරගෙන පිරිසිදු කරගත්ත කවුන්ටර් টොප් එකට හරි ලෑල්ලක් උඩට හරි දාගන්න ඕන. ඊළඟට මේක හැම පැත්තකටම එක සමාන වෙන්න පොඩ්ඩක් තුනී කරගන්න ඕන. ඊට පස්සේ මේක කොටස් 6කට කපා ගන්නවා. තවත්
තවත් දෙයක් කියන්න ඕන මම අද සොසේජස් බනිස් ඔතා ගන්න ක්‍රම දෙකක් ඔයාලට පෙන්නනවා. ඒ හින්දා දිගටම බලාගෙන ඉන්න ස්කිප් කරලා යන්න එපා. ඊළඟට කපාගත්ත එක කොටසක් මේ විදිහට අරගෙන මුළු ටික ඔක්කොම ඇතුල් පැත්තට වෙන්න නමාගෙන මේ විදිහට හදා ගන්න ඕන. මේ වීඩියෝ එකේ පෙන්නන විදිහටම ඔයාලා හදා ගන්න. කොටස් 6ම හදා ගන්න ඕන. ඊළඟට පොල් තෙල් ටිකක් ගාගත්ත පිඟානක් උඩින් මම මේ කොටස් ටික තියා ගන්නවා. ගොඩක් අය මේ වෙලාවටත් වහලා තව විනාඩි 15ක් විතර තියා ගන්නවා. ඒ වුණාට අපි අර විශේෂ මෙතඩ් එකක් පාවිච්චි කරානේ. ඒ හින්දා ඒ විදිය කරන්න ඕන වෙන්නේ නැහැ. මම පොල් තෙල් ටිකක් ගාගෙන අර එක කොටසක් අරගෙන මේ වගේ හොඳට තුනී කර ගන්නවා. මේක තුනී කරද්දී ඕගොල්ලෝගේ අතටම තේරෙනවා මේක ගොඩක් සොෆ්ට් කියලා. කරගත්ත එක කොනක ඉඳන් මේ විදිහට රෝල් කරගෙන යන්න ඕන. ඊට පස්සේ මේ අවසානයේ හොඳට සීල් කරගන්න ඕන නැත්නම් මේක බේක් වෙදි දිගෑරෙන්න බලනවා. ඊළඟට සොසේජස් කරලා අරගෙන ඒක වටේ මේක ඔතා ගන්න ඕන. ඔතා ගන්න පටන් ගන්න තැනයි ඔතල ඉවර වෙන අවසාන තැනයි මේ වගේ හොඳට සීල් කරගන්න ඕන නැත්නම් බේක් වෙන වෙලාවට ඒක දිගෑරෙනවා. ඔය විදිහ තමයි සොසේජස් බනිස් ඔතන එක ක්‍රමයක්. ඔන්න අනිත් ක්‍රමයට ආයෙත් අර වගේ එක කොටසක් අරගෙන හොඳට තුනී කරගන්නවා. මේක හැබැයි අර කලින් එක වගේ ගොඩාක් තුනී කරගන්නේ පොඩි ප්‍රමාණයක තුනී කරගන්න ඕන. සොසේජස් කරලි උසේ ප්‍රමාණයට තුනී කරගත්තාම ඇති. ඊළඟට සොසේජස් කරලා මේ විදිහට මැද්දෙන් තියලා මේ වගේ කොටස් වලට කපා ගන්න ඕන පොඩි පොඩි තීරු වලට. එක පැත්තක් කොටස් 4කටත් අනිත් පැත්ත කොටස් 5කටත් තමයි කපා ගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට හදා ගන්න ඕන. මේකෙත් මේ කෙලවර වල ටික සීල් කර ගන්න ඕන නැත්නම් ඒත් බේක් වෙද්දි දිගෑරෙනවා. මේ විදිහට හදාගත්තාම නිකන් කොණ්ඩයක් ගොතලා වගේ තමයි එන්නේ. ඇත්තටම මට නම් ගොඩක් ලස්සනත් මේ විදිහ තමයි. මේ තියෙන්නේ මේ විදිහට තමයි එන්නේ. දැන් මේ හදාගත්ත ටික ඔයිල් පේපර් එකක් දාගත්ත oven tray එක උඩින් තියා ගන්නවා. මේ වෙලාවේදී ආයෙත් වහලා මේක ඩබල් සයිස් වෙනකම් පිපෙන්න තියා ගන්න ඕන. ඊළඟට මේක එග් වොෂ් කර ගන්න ඕන. ඇත්තටම මල් ළඟ එග් වොෂ් කරන්න බ්‍රෂ් එකක් නැහැ. ඒ හින්දා මං කරේ ටිෂු එකක් අරගෙන මේ විදිහට තමයි එග් වොෂ් කරේ. එග් වොෂ් කරන්න පටන් ගන්න කලින් oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රී හීට් වෙන්න දාන්න ඕන. පස්සේ ප්‍රී හීට් වුණ oven එකට මේ බනිස් ටික දාගන්න ඕන. හීට් එක සෙල්සියස් අංශක 180ට දාලා හීටින් එලිමන්ට් උඩයි යටයි දෙකම දාලා ටයිම් එක විනාඩි 20කට සෙට් කරගන්න ඕන. ඔන්න මං හදපු බනිස් ටික බේක් වෙලා ඉවරයි. oven එකෙන් බනිස් ටික එළියට ගත්තාම බටර් ටිකක් බනිස් උඩින් ගාලා මේක වහලා තියන්න ඕන විනාඩි 15ක් 20ක් විතර වගේ. ඒකෙන් බනිස් තවත් ටිකක් සොෆ්ට් කරගන්න පුළුවන්. තියෙන විනාඩි 20කට පස්සේ ඔයාලට කියන්න මම මේ කියලා දුන්න විදිහට බනිස් හදාගත්තාම ඇත්තටම පුළුන් වගේ මාරම සොෆ්ට් එකක් වෙනවා බනිස් වල. ඇත්තටම කියනවා නම් කඩෙන් ගන්න බනිසුත් පරාදයි මේ විදිහට හදාගත්තාම. ගෙදරදීම හදාගන්න බනිස් සොෆ්ට් කරගන්නේ කොහොමද කියලා හොය හිටිය කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. අනිවාර්යෙන් මේ විදිහට හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මේ විදිහ මාරම ප්‍රයෝජනවත්. මං ඉතින් උණු උණුවේම බනිස් කාලා බොන්න උණු උණු තේකුත් හදාගත්තා. මේ කියලා දුන්න ක්‍රමේ පාවිච්චි කරලා බනිස් හදලා මොකද උනේ කියලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ගෙදරදීම සොෆ්ට් බනිස් හදාගන්න හැටි හොය හිටපු ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් මේ වීඩියෝ එකට ලයික් කරලා අපේ channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.